මේ නඩු කටයුතු ඉතාම මන්දගාමීව සිද්ධ වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඔබතුමන්ලා බලය ගණ්ඩ වේදිකාවේදී කිව්වේ මේවා ඉතාම ඉක්මනින් කරලා ගොඩක් අයට අතට පයට මාංචු දාලා කූඩු වලට දානවා කියලා. අපි එහෙමම කියන්නේ නැහැ. නමුත් මේ කටයුතු වල බරපතල මන්දගාමී බවක් පේන්න තියෙනවා. දිගින් දිගට කල් තැබීම ඊළඟට අධිකරණ ඉදිරියේ පෙනී නොසිටීම මේ වගේ දේවල් ඒවට අනුශාංගිකව අනෙකුත් කාරණා ක්‍රියාත්මක නොවීමේ දේවල් පේන්න තියෙනවා. මං අහන්නේ රජයක් විදිහට මේ සම්බන්ධයෙන් අධිකරණයට බලපෑම් කරන්න බෑ කියන කාරණේ අපිට තේරෙනවා. හැබැයි මේ දිගින් දිගට සිද්ධ වෙන මේ මන්දගාමී බව නැති කරගන්න මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියලා හිතලවත් නැද්ද? ක්‍රම කීපයක් අනුගමනය කරනවා. එකක් තමයි මේ විමර්ශන කටයුතු වේගවත් කිරීම. විමර්ශන කටයුතු වලදී විමර්ශන ලෙඩහරින් නිහුසුරුනාටම ඔබට පේනවා ඇති සමහර කෙනෙක් සති දෙක සති තුන ආදී කල් ගන්නවා. මේ දෙන්නත් ආවේ යම් කාලයක් ගත්තට පස්සේ. ඊළඟට විමර්ශන සඳහා අවශ්‍ය කරන ලෙඩහරින් වැඩි ප්‍රමාණයක් අපි පත් කරලා තිබෙනවා. ඒ වගේම සමහර තොරතුරු සොයා ගැනීමේදී ලංකාව තුල පමණක් නෙවෙයි අපිට රාජතාන්ත්‍රික සේවාවේ සහාය උපනා වෙලා තිබෙනවා. ඒ විමර්ශන කටයුතු සිදු කරන්න. විමර්ශන කටයුතු අවසන් වල නඩු පැවරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව අපි විශ්වාස කරනවා ඒක අවශ්‍ය කරන වේගයෙන් සිදු කරાવી කියලා. එතනත් වැඩ කටයුතු රාශියක් තිබෙනවා. උන්ට අවශ්‍ය කරන සහාය රජයේ පැත්තෙන් ලබා දෙනවා. ඒ වගේම අධිකරණ නඩු ගොඩ ගැහිලා තිබෙන්නේ ඔබ දන්නවා. ඉතින් මේ නඩු වලට ප්‍රමුඛතාවයක් ලබා දීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරමින් මේ නඩු කටයුතු වේගවත් කිරීම සඳහා විශේෂ මහාධිකරණ කීපයක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. තවත් ඉදිරියේදී තව කීපයක් එන්න නියමිතයි. ඒකට අවශ්‍ය කරන ගොඩනැගිලි අවශ්‍ය කරන පහසුකම් රජයේ පැත්තෙන් ලබා දීලා තියෙනවා. දැන් සිදු කරන්න අවශ්‍ය වෙන්නේ ඒකට අවශ්‍ය මහාධිකරණ විශේෂකාරුන් පත් කරලා දින යොදාගෙන නඩු කටයුතු ඉක්මනින් සිදු කිරීමෙන් ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ හිතේ තිබෙන වේගය ඉදිරියේදී දකින්න පුළුවන්කම ලැබේවි. අපි මේක දිගින් දිගට ප්‍රශ්න කරන්නේ නෑ. ඇත්තටම ප්‍රශ්න කරන්නේ දැන් මේ රටේ හිටපු එක්තරා අමාත්‍යවරයෙක් වගකිය යුතු අමාත්‍යවරයෙක් පුටුවකින් වැටිලා දැන් මාස ගාණක් තිස්සේ අධිකරණයේ මග හරිමින් සිටිනවා. ඒ වගේම ඊටාම විහිළු සහගත වෛද්‍ය වාර්තා ඉදිරිපත් වෙන අවස්ථා දකිනවා අපෙත් නළල රැලි වෙන. මම කියන්නේ දැන් ඒ කියන්නේ අධිකරණයත් විහිළුවක් බවට පත් වෙලා තියෙන්නේ මේ පේන විදියට. ඒ ඔක්කොම මැද තමයි මේ කටයුතු සිදු වෙන්නේ. ඔබට පේනවා ඇතිනේ. ඒ කියන්නේ දැන් මොන හරි රජයේ පැත්තෙන් අවශ්‍ය කරන පහසුකම් ලබා දී තිබියදීත් මේ චෝදනාවට ලක් වෙච්ච අය විසින් නේද ප්ලේ කරන විදියකුත් තියෙනවානේ. ඔබ කියපු උදාහරණ වලින්ම මේ නඩු කටයුතු වලින් ගැලවෙන්නට විමර්ශන කටයුතු මග හරින්නට තව කල් ගන්නට විවිධ දේවල් කරනවා. උදාහරණයක් හැටියට මම දැක්කා අපරාපක්ෂ දෙපාර්තමේන්තුවට අද එනකොට ටිකක් කට්ටියකුත් අරගෙනම තමයි නාමල් රාජපක්ෂ ඇවිල්ලා තිබුණේ. හොඳයි. ඒ කියන්නේ දිගටම අපරාපක්ෂ දෙපාර්තමේන්තුව එනකොට ඔය කට්ටියම අරගෙන එන්න පුළුවන් නම් හොඳයි. මම හිතනවා CID එකත් දින කීපයක් ලබා දුන්නා නම් ඒ වුණාට පහසුයි කට්ටිය ගේන එක බස් රථ එහෙම ලෑස්ති කරගන්න. ඉතින් මේක වෙන තත්වයක් නේ. සාමාන්‍ය කෙනෙක් CID එකට කට උත්තරයක් දෙනකොට එන වෙන විදිහයි මේ එන විදිහයි. ඒවැම පේනවා ඒගොල්ලෝ උත්සාහ කරනවා නියමින් හෝ අනියමින් බලපෑමක් කරන්නට මේ චෝදනා ලැබ තියෙන අයට නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව. එහෙම නැත්නම් රටේ නීතිකරු පුරවැසියෙක් සාධාරණ පුරවැසියෙක් හැමදෙනාම නීති ඉදිරියේ සමානයි. යනුව දේශපාලන සංදර්ශන අවශ්‍ය නැහැ. ගිහිල්ලා කට උත්තර දීලා එන්නයි තිබෙන්නේ. අධිකරණ ගැන විශ්වාස කරන්න. මෙවැනි දේවල් අපි දැක්කා 2015 මුල් කාලෙදිත්. ඔය වගේම FCID එකට CID එකට එන්න ගියාම ඔයගේ සංදර්ශන දානවා. ඒව වැඩක් නැහැ. වෙලාවට ඇවිල්ලා වෙලාවට ඒ කට උත්තර දීලා ගියා නම් අධිකරණ කටයුතු කරගැනීම පහසු වෙයි.